එනිසා ආර්ථික ස්ථාවරභාවයට ලක් කරලා අපි ආර්ථික ඉදිරි ඉලක්ක සහිතව මෙහෙයුමින් තිබෙනවා. මම අහන්නේ මේ රටේ පුරවැසියන් සහ ඔබෙන් මොකද්ද මේකේ තියෙන වැරද්ද? මොකද්ද තියෙන වැරද්ද? මේක වෙනස් කරන්න ඕනද? මේ ගමන ශක්තියක් දිලි ඉස්සරහට යන්න නෙවෙයි තියෙන්නේ. මම කියනවා ඔබගේ දේශපාලන අනාගතය රඳා පවතින්නේ. මේ ව්‍යාපෘති අකුල් හෙලීමෙන් ඔබ දේශපාලනය කරන්න හිතනවා නම් ඔබගේ දේශපාලනය දිනපතා වළංගු වෙනවා. මතක තියාගන්න. මේ ව්‍යාපෘතිය මේ වැඩසටහන බිඳවට්ටන්න බෑ හොඳයි හරිද? බාධා කරන්න මේක බිඳවට්ටන්න බෑ. බාධා කරන්න අකුල් හෙලන්න කටයුතු කරන දවසක් පාසා තමුන්නාන්සලගේ දේශපාලන අවලංගු වෙනවා. දේශපාලන අවලංගු වෙනවා. ඔබට තියෙන අන් කවරක්වත් නෙවෙයි. මේක තමයි තියෙන පාර. මේක තමයි තියෙන ගමන් මාවත. මේ ගමන් මාවත සඳහා දිරිදීම සහ ඒ අරා දේශපාලනය තමයි ඔබට ඉතිරි වී තිබෙන පාර. අද කියන්නේ. වෙන පාරක් නෑ මතක තබා ගන්න. මීට වඩා හොඳ දෙයක් මට කියන්න. මීට වඩා යහපත් දෙයක් මට කියන්න. මීට වඩා වෙනස් විතු දෙයක් මට කියන්න. ඔබට නෑ. ඔබට ඉතිරි වී තිබෙන එකම දේශපාලනය මේට ආශිර්වාද කිරීම සහ මේට අනුගත වීම පමණයි. වෙන මොකද ඉතුරු වෙන්නේ? උදේට කෑ ගන්න පුළුවන් ටීවී කට් එකට. ඔහොකෙන් මුකුත් වෙන්නේ නැහැ. මාධ්‍ය අපේ රටේ දේශපාලනය කරපු කාලේ ඉවරයි. අපේ රටේ මාධ්‍ය නම් දේශපාලනය කරේ මම මේ රටේ ජනාධිපති වෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තු 159ක් ඉන්නේ නැහැ. මාධ්‍ය මුළු දේශපාලනය 2019 අවසන් වුණු බව මතක තියාගන්න. 2019 දී මාධ්‍ය සතුව තිබුණු සමස්ත දේශපාලන බලය අවලංගු වුණා. ඇයි? මාධ්‍ය විසින් මාධ්‍යවල තියෙන බලංගුතාවයද නැති කරගෙන දේශපාලන න්‍යාය පත්‍රයකට ආවා. නැත්තම් අයි වඩම්මයිද? ආයෙ පුළුවන් ද දේශපාලන නායකයෝ හදන්න ඊනානිකවලට? කරන්න බෑ. ඒ නිසා තවදුරටත් ඔයගොල්ලෝ හිතනවා නම් මාධ්‍ය මත යැපෙන මාධ්‍ය වලින් ගොඩනැගෙන එක තමයි දේශපාලන ව්‍යාපාර නෑ. ඒක දැන් පැරණි යුගය. අද තියෙන්නේ ජනතාවත් එක්ක කෙරෙන සංවාදය. නිරන්තරයෙන් ජනතාව මූණට මූණ මුණ ගැසීම. අපි දේශපාලන ව්‍යාපාරයක් ලෙස හැම වෙලාවම ජනතාවත් එක්ක සංවාදයෙන් යෙදෙන ජනතාව මුණ ගැසෙන දේශපාලන ව්‍යාපාරය. එතන තමයි අනාගත දේශපාලනේ. මම කියන්නේ දැන් මේ අයවැය ලේඛන කාලෙත් අපි කිව්වා නේද? අපේ മന്ത്രിවරු ඔක්කොම එන්න එපා. මොකද මේගොල්ලෝ මොකක් හරි ඡන්දයක් කිලොත් වැඩිම ඉන්නේ 56යි. 60ක් આવොත් ඇති කිව්වා. අපි දෙකට ඔව් 60 වඩා එන්න ඕනේ කිව්වා. 60යි තියාගත්ත අනිත් ඔක්කොම ගම්වලට යන්න කිව්වා. දේශපාලනේ තියෙන එතන. තවදුරටත් මේ මීඩියා ජිමික් අවසන් අපේ රටේ දේශපාලනේ. ඒ නිසා උදේ කරන ගෝරනාඩුව වාසි නෙවෙයි අවාසි. තමන්ට ස්වයං වින්දනයක් ලැබෙන්න පුළුවන් නේද? ස්වයං තෘප්තියක් ලැබෙන්න පුළුවන්. ස්වයං තෘප්තියක් ලැබෙන්න පුළුවන්. රෑ හතේ ප්‍රවෘත්ති බලනකොට මූණ තියෙනවා. තමන්ට විතරයි. සමහරට ගෙදර අයටත් එපා වෙලා ඇති. කියනවා අපුවාම. හරිද? මම දන්නවා සමහර කියනවා අපෝ ගෙදර අයත් අහන්නේ නැති මොනවද මේ කියන්නේ කියලා. මතක තියාගන්න මේ දේශපාලන යුගය ඉවර. මේ ඒ දේශපාලන යුගය තාමත් අපේ රටේ යථාර්ථය නම් අපි බලයට එන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. මුළු පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ පරිවර්තනයට තමුන්නාන්සලා එන්නේ නැතුව අර පැරණි දේශපාලනයම පැරණි මාවතම පැරණි කතාවම නම් තමුන්නාන්සලා තියෙන්නේ. මා අයවැය ලේඛන ඉදිරිපත් නේද? එදා ආරක්ෂක අමාත්‍යාංශ කතාවේ තිබ්බ තමුන්නාන්සලා දේශපාලනේ පොසිල කවදා හරි නේද? දේශපාලන ඉතිහාසඥයෝ හොයන්න පුළුවන් දේශපාලන පොසිල වගේක් හිටිය කියලා 2025 පාර්ලිමේන්තුවේ. ඔච්චරයි. වෙනස් වෙන්න අපි කිසි කෙනෙක් එක්ක පෞද්ගලික තරහක් නැහැ. ඒ ඔක්කොම දන්න අය, කතා බහ කරන අය, මුණ ගැහුණු අය, එකට දේශපාලන විවිධ අවස්ථාවල කරපු අය. හැබැයි අපි කියන්නේ අවස්ථාවක් කියලා තියෙන රටට. මේ රට නැවත නැගිටින්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. එහෙම අවස්ථා එන්නේ මම කියන්නේ මේක අවසන් අවස්ථාව කියලා. හැබැයි මිනිස්සුන්ට රටට අවස්ථාවක් එනවා. අපේ ඉතිහාසයේ අවස්ථා මඟ හැරපු මිනිස්සු. අපිට අවස්ථාවක් ආවා 1948 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඇතුළු බටහිර රාජ්‍යයන් අවුරුදු 450කට ආසන්න කාලයක් අපේ රට පාලනය කරලා ඔවුන් අපේ රට දාලා ගියපුවාම 1815 ඉඳන්
1948 දක්වා අවුරුදු 100 ගණනක ඍජු යටත් විජිතය බවට පත් වෙලා තිනවා. පරම්පරා 3-4 සුද්ධගේ ආධිපත්‍යයෙන් ඉඳලා 48 අපි නිදහස ලබා ගන්නවා. නිදහස ලබා ගන්නකොට අපිට අවස්ථාවක් එනවා. අවස්ථාව උකහා ගන්න සමත්ුනේ නෑ. 49ම පුරවැසි පනත ගෙනාවා. ඉතලා වත්තුකරේ දෙමළ ජනතාවගේ ඡන්ද බලය අහෝසි කරා. චෙලනායක මහත්මයා උතුරට ගිහිල්ලා වෙනම දෙමළ රාජ්‍ය පක්ෂය දුව 1949 ෆෙඩරල් පක්ෂය. චෙලනායක මහත්. එයි 48 නිදහස ලැබුණාට පස්සෙත් මේ අය ඒකාබද්ධ කරලා මෙරට ඉස්සරහට ගෙන යන්න බැරි වුණා. හැබැයි ඉන්දියාව 47 නිදහස ලබා ගත්තාම ඔවුන්ට තිබුණා ජාතික දැක්මක් තිබ්බා, ඉලක්කයක් තිබුණා. ඔවුන් නේද ඔවුන් අභ්‍යවකාශය තරණය කරන ඉන්දියාවක් හදන්න පටන් ගත්තා අවුරුදු 100 පිරෙන කලින්. අපි 2048 වෙනකොට කණ්ඩ බොණ්ඩ තියෙන රටක් හදන්නම් කියලා ලැජ්ජයි. අපි වරද්දාගත්ත මතක තබා ගන්න. 48 ඒ අවස්ථාව අපිට හොඳින් උපයෝගී කරගත්තා නම් අපිට යලි මේ රට ශ්‍රේෂ්ඨ රාජ්‍ය බවට පත් කර ගැනීම අවස්ථාවක් තිබුණා. අත්හැරුණා. නැවත අවස්ථාවක් ආවා. අත්හැරිය. මම කියනවා දැන් ආපහු අපේ රට අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා. මම ඔබට කියන්නේ මේ අවස්ථාව අපි අත්හරිනවද? අපි කිසිසේත්ම පුද්ගලයෙක් ලෙසත් ආණ්ඩුවක් ලෙසත් මේ අවස්ථාව අත්හරින්නේ නැහැ. මේ රට මේ පත් වී තිබෙන මේ අසීරුතාවයෙන් මේ රට මුදවා ගන්න. මට හෝ අපේ අමාත්‍යවරු කිසිවෙකුට මත තබා ගන්න. පෞද්ගලික තමන්ට කියලා අභිලාෂයක් නැහැ. පෞද්ගලික තමන්ට ලැබෙන අභිලාෂයක් නැහැ. අපිට තියෙනවා මේ රටත් මේ රටේ ජනතාව පිළිබඳ සුබ සිහිනයක්. මේ සීනේ යථාර්ථයක් කර ගැනීම සඳහා අපි පොරබදනවා. ඔබට සහතිකයක් දෙන්නම්. අපි ඒක යථාර්ථයක් බවට පත් කරමු. මම ඔබට අවසන් වශයෙන් ආරාධනා කරන්නේ ඔබෙහි පංගුකරුවන් සහ කොටස්කරුවන් බවට පත් වෙන්න. ඉතිහාසය ඔබ ලියන්න එපා. මේ අවස්ථාව අත්හරින්න දායක වෙච්ච මිනිස්සු. මේ අවස්ථාව අකුල් ලෙලපු මිනිස්සු විදිහට ඉතිහාසගත වෙන්න එපා. ඔබ ඉතිහාසගත වෙන්න රටේ අවස්ථාවක් ආවා. ඒ අවස්ථාව ඉතා හොඳින් උකහා ගැනීම සඳහා විපක්ෂයේ සිටද ඔබ උදව් දීපු ව්‍යාපාරයකට ඉතිහාසගත වෙන්න.